ඔබ අප තවමත් රැඳී සිටින්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද කාර්ය බහුල ගුවන්තොටුපළක් බවට පත් වෙලා තිනවා. හැසිරිය හැකි සීමාවට වඩා ධාරිතාවයක් හසුරුවන ගුවන්තොටුපළක් තමයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. ඒ වගේම රජයේ අවධානය යොමු වෙලා තිනවා අභ්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය කරන්න. ඒ විශේෂයෙන්ම මත්තල සහ මඩකලපුව ගුවන්තොටුපළ නවීකරණය කරන්න, දියුණු කරන්න, සංචාරක වශයෙන් අගයක් ලබා දෙන්න වගේම ආර්ථික වශයෙන් සල්මත් කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න පසුගියදා සිවිල් ගුවන් සේවා සහ ගුවන්තොටුපළ නිලධාරීන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අද ගුවන් සැරිසරෙන් කතා කරන්නේ ඒ පිළිබඳව. ගුවන් ප්‍රවාහනය හුදකලා වූ කර්මාන්තයක් නොවී රටේ බොහෝ කර්මාන්ත හා සෘජුව මෙන්ම වක්‍රවද ජාලගත වෙමින් පවතින ක්ෂේත්‍රයකි. භෞමික වශයෙන් දූපතක් ලෙස අප රට පැවතීම ගුවන් ප්‍රවාහනයේ වැදගත්කම තවදුරටත් සනාථ කරයි. ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ක්‍රියාත්මක වන කටුනායක ගුවන්තොටුපොළින් රට තුළට පැමිණෙන සංචාරකයන් හට පැයකටත් අඩු කාලයකින් දිවයිනේ ඕනෑම දේශීය ගුවන්තොටුපළක් වෙත ගුවනින් ගමන් කිරීමට තරම් රට තුළ පවතින දේශීය ගුවන්තොටුපළ ජාලය ශක්තිමත්ව පවතී. මෙම විභවයන් උපයෝගී කරගනිමින් සෙසු ගුවන්තොටුපළවල් ජාතික ආර්ථිකයට සවියක් කරගැනීමේ අපේක්ෂාව පෙරදැරිව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් පසුගියදා මත්තල සහ මඩකලපුව ගුවන්තොටුපළ වෙත අධීක්ෂණ චාරිකාවකට එක් වූයේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යතුමන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ මෙන්ම අමාත්‍යාංශ ලේකම්තුමන්ගේද මඟ පෙන්වීම තුළිනි. මත්තල ගුවන්තොටුපළෙහි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී එම ගුවන්තොටුපළ ජාතික ආර්ථික වෙනුවෙන් සහාය දක්වන ස්ථානයක් බවට පත්කිරීම වෙනුවෙන් වැදගත් අදහස් සහ යෝජනා හුවමාරු වූ අතර වනජීවී තර්ජන හමුවේ සිඳී ගොස් තිබූ සීමා වැට නවීකරණය කිරීමද කඩිනම් ක්‍රියාවලියක් ලෙස සිදු කිරීම ආරම්භ කරන අයුරු නිරීක්ෂණය විය. අනතුරුව අධීක්ෂණ චාරිකාව ක්‍රියාත්මක වූ මඩකලපුව ගුවන්තොටුපොළ මෙතෙක් අවධානය යොමු නොතිබූ අංශ කීපයක් යටතේ දේශීය මෙන්ම විදේශීය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව නිරීක්ෂණය විය. ඒ වෙනුවෙන් ගුවන්තොටුපොළ අවට පිහිටි පුරාවිද්‍යාත්මක හා ආගමික වශයෙන් වැදගත් පෞරාණික ස්ථාන සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස පවත්වාගෙන යන්නට අවශ්‍ය පහසුකම් සපයා දී එහි පෞරාණික වටපිටාව සංරක්ෂණය කිරීම තුළින් මඩකලපුව වෙත සංචාරකයන් ගෙන්වා ගත හැකි බව නිරීක්ෂණය විය. එමෙන්ම එම ගුවන්තොටුපොළේ පවතින පහසුකම් වලට අනුව මධ්‍යම ප්‍රමාණයේ මගින් ප්‍රවාහනය කළ හැකි ATR-72 මාදිලියේ ගුවන් යානා වුවත් මෙහෙයුම් කළ හැකි බැවින් ඒ සඳහා ගුවන් යානා මෙහෙයුම්කරුවන් උනන්දු කරවීම හරහා මගින් හටද ලාභදායී මට්ටමක ගුවන් ටිකට් පතක් මිලදී ගත හැකි මෙන්ම ඒ සියලු පාර්ශවයන්ට තම ව්‍යාපාරයන් පවත්වාගෙන යාමටත් ඒවා මූලික මට්ටමින් ඉදිරියට ප්‍රවර්ධනය කරන්නටත් අත්වලක් සපයන බවට අනාවරණය විය. එමෙන්ම මෙම ගුවන්තොටුපොළ සහ ඒ අවට කලාපයේ භාවිතා කර ගුවන් ආශ්‍රිත ක්‍රීඩා සහ ත්‍රාසජනක අත්දැකීම් ලබාගත හැකි අන්දමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවද නිරීක්ෂණ අතර විය. ජනතා බදු මුදලින් ගොඩනගා ඇති මත්තල මඩකලපුව වැනි ගුවන්තොටුපළවල් තවදුරටත් එම ආයෝජනයන් ඵල රහිත බවට මැසිවිලි නගමින් සිටිනවට වඩා එම ස්ථාන ජාතික ආර්ථිකයට සවියක් වන ආකාරයෙන් ගුවන් සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් භාවිතා කිරීමත් ඒ ඔස්සේ ඍජු සහ වක්‍ර ලෙස සෙසු කර්මාන්ත හා ආයෝජන අවස්ථාවන් සඳහා මනාසේ ජාලගත කර උපයෝගී කර ගැනීම සඳහා දොරටු විවර කර දීමටත් ජාතික ගුවන් සේවා නියාමන ආයතන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම අධීක්ෂණ චාරිකාවෙන්වත් නිරීක්ෂණයන් අනාගතයේදී පදනම් වනු ඇති බව
අපගේ ඒකායන අපේක්ෂාවයි. වසරේ වර්ෂාපතනය නොවැම්බර් දෙසැම්බර් කාලේ වගේ තියෙන නිසා මේ ගුවන්තොටුපළ විශේෂ ස්ථානයක් වෙනවා. දැනට සිනමන් එයා සෙස්නා 208 වර්ගයේ ගුවන් යාන මෙහි පැමිණෙනවා. විශේෂයෙන් අභ්‍යන්තර ගුවන් ගමනේ දෙන මගින් කැටුව. ඒ වගේම ATR 72 දරන ගුවන් යානා පවා හැසිරිය හැකි පහසුකම් මෙහි තිබෙනවා. ඒ තත්වයට රැගෙන මෙහි පහසුකම් වැඩි කර තවත් ඒ ගුවන් සමාගම් වලට ඒ වගේම එහි පැමිණෙන මගීන්ට ඉතාමත් සාධාරණ මිලකට මේ ටිකට් පත් ලබා දී සංචාර කර්මාන්තයේ දීර්ඝ ගැන්වීම තමයි අපේ අරමුණ. මේ ක්ෂේත්‍ර නියාමනය කරන ප්‍රධාන ආයතනය ලෙස අපිට පැවරුණු රාජකාරීන් එහාට ගිහිල්ලා අපි කල්පනා කරනවා මේ නිරීක්ෂණ චාරිකාවේදී අපි නිරීක්ෂණය කරපු මේ ප්‍රශ්න සියලුම දේවල් අවබෝධ කරගෙන කෙසේද මේ ක්ෂේත්‍රය දියුණු කළ යුත්තේ කියලා. මඩකලපුව ගුවන්තොටුපළ සංචාරකයන් ආකර්ෂණ වෙන තැනක් බවට අපි කොහොමද පත් කරන්න ඕනේ. මෙන්න මේ තමයි අපිට තියෙන අභියෝගය. ඒ සඳහා අපි කැප වෙනවා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරනවා. මෙවැනි කර්මාන්ත වලට යොමු වන්න සංචාරක කර්මාන්තයේ දියුණුවීම තුළින් තමයි මේ පළාතටත් ඒ වගේම රටේ සංවර්ධනයටත් දායකත්වය ලබා දෙන්න පුළුවන්. සංචාරක කර්මාන්තය සහ සිවිල් ගුවන් සේවා යන දෙකම එකටම එක කාසිය දෙපැත්ත වගේ ඒ දියුණු කරනවා නම් අපි සංචාරක ව්‍යාපාර දියුණු කරනවා මේ වගේ අංශ වලටත් අපේ අවධානය යොමු කරන්න ඕනේ. මම නම් වශයෙන් සඳහන් කළොත් අපි ගත්තොත් hot air ballooning, ඒ වගේම parasailing, paragliding, paramotoring, tandem parachute jumping වගේ කිහිපයක් ගොඩාක් තියෙනවා මේ වගේ recreational and adventure tourism. මේවා දියුණු කරනවා නම් අපිට ඉතාමත් වැදගත් ස්ථානයක් තමයි මේ මඩකලපුව ගුවන්තොටුපළ. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් අඳුනගෙන තියෙනවා මීළඟට දියුණු කළ යුතු ප්‍රදේශයන්. එයින් එක් ප්‍රධාන ස්ථානයක් වන්නේ මේ මඩකලපුව ආශ්‍රිතව පවතින ආරුගම්බේ, ඒ වගේම පාසිකුඩා, කල්කුඩා යන ස්ථාන. මොකද මේ ගුවන්තොටුපළ ආශ්‍රිතව මේ ප්‍රදේශයේ ගොඩාක් දියුණු කරන්න පුළුවන්. එහා පැමිණෙන සංචාරකයන් කොළඹ කටුනායක ගුවන්තොටුපළේ සිට ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට මෙම ස්ථානයට ඔවුන්ගේ පැමිණීමත් ඔවුන් මෙතනින් පිටත්ව යාමත් සිදු කිරීමට අමතරව මෙම ස්ථානයෙන් ගුවන්ගත වෙලා ඔය ටැන්ඩම් පැරෂූටින් යන ක්‍රීඩාවන් කිරීමටත් බැලූනින් වගේ දේවල් කිරීමට ඉතාමත් හොඳ ස්ථානයක් මේ. ඉතින් අනාගතයේදී මෙම ස්ථාන දියුණු කරන්න අපේ සිවිල් ගුවන් සේවා අධිකාරී නියාමනය කිරීමටත් වැඩි කටයුතු අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. උන්ට අවසර ලබා දීලා තියෙනවා. ගොඩක් අදහස් ඉදිරිපත් වුණා. එක අදහසක් තමයි ඇඩ්වෙන්චර් ටුවරිසම්, ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් ඉන්ට්‍රොඩියුස් කරලා පැරාග්ලයිඩින්, පැරාග්ලයිඩින්, පැරාසේලින් වගේ ස්කයි ඩයිවිං වගේ දේවල් ඉන්ට්‍රොඩියුස් කරලා ටුවරිසම් එකට කොහොමද සපෝට් කරන්නේ ඒවියේෂන් කියලා. ඒවියේෂන් උයි ටුවරිසම් උයි එකට යන අංග දෙකක්. ටුවරිසම් එකෙන් ඒවියේෂන් සපෝට් කරනවා වගේම ඒවියේෂන් එකෙන් පුළුවන් ටුවරිසම් එකට සපෝට් කරන්න. අපි බලන්න ඕනේ අලුත් බිස්නස් මොඩල් එකක් කොහොමද මේ මෙතනට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. කොම්ප්‍රිහෙන්සිව් ඉන්ටිග්‍රේටඩ් බිස්නස් මොඩල් එකක් ඒවියේෂන් and ටුවරිසම් ඉන්ටිග්‍රේට් වෙච්ච, ඒකාබද්ධ වෙච්ච ඒවියේෂන් සහ ටුවරිසම් ඉන්ටිග්‍රේට් වෙච්ච බිස්නස් මොඩල් එකකට තමයි අපි එන්න ඕනේ. මොකද බැටික්ලෝ කියන්නේ ටුවරිසම් හොට්ස්පොට් එකක්. අද අපි පටන් ගන්න හදනවා අලුත් වැඩසටහනක්. මේ ගුවන්තොටුපළ අලුත් ආකාරයෙන් හිතන ක්‍රියේෂනල් එයාපෝට් එකක් විදිහට ඉස්සරහදී ඩෙවලොප් කරන්න. ඒ වගේම මේ රටේ මේ අවට සහ සංචාරකයන්ට සහ දේශීය සංචාරකයන්ට විදේශීය සංචාරකයන් සියලු දෙනාටම ඒගොල්ලන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට, ඒගොල්ලන්ට නවම අත්දැකීමක් ලබා ගන්නට පුළුවන් වෙන ආකාරයට මේ ගුවන්තොටුපළ වැඩි දියුණු කිරීම සඳහා සමයි මේ ස්ථානට මෙතුමන්ලා පැමිණලා තිබෙන්නේ. ඒ සඳහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විදිහට අපි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධීක්ෂණය යටතේ මේ කටයුතු ඉස්සරහට කරගෙන යාම සඳහා සූදානම් වෙනවා. මේ සඳහා ඉදිරියේ අපි හොඳ පියවරක් තබලා මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉතාමත් ඉහළ තැනකට ලංකාවේ පමුණනවා කියලා අධිෂ්ඨානයෙන් අපි ක්‍රියා කරනවා. බොහොම ස්තුතියි. Ayubowan. Welcome to Sri Lankan Airlines, where service is intuitive and indulgence is encouraged. Our care is inherent. This is where the world comes home.
Thank you for flying Sri Lankan Airlines. You're our world. රෑ වෙනකොට කෑම සීතල වෙනවා. වැඩිහිටියන් පවසන ඇතැම් දේ ඔවුන්ගේ හැඟීම් සහ අවශ්‍යතාවයන්ය. වැඩිහිටියන් පවසන දේ ගැන අප සැලකිලිමත් වූ විට ඔවුන්ගේ සැඳෑ සමය ආලෝකයෙන් පිරේ. සවන් දෙන්න පටන් ගන්න. එය රැකවරණයේම කොටසක්.